සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න වෙසක් පොහොයට පොඩි නිවාඩුවක් අරගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ ඔයාලට මං වෙසක් පොහොයට කලින් පොරොන්දු වුණු විදියට කේක් හදන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට අරගෙන එන්න. මම ඒ කලින් වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ මම කේක් හදන, ඒවා පැකින් කරන, ඒවා අරගෙන යන වගේම කඩේ ඩිස්ප්ලේ වෙන විදියත් වීඩියෝ එකකින් ගේනවා කියලා. නමුත් මේ වීඩියෝ එකේ මම ඇඩ් කරලා තියෙන්නේ කේක් හදන විදිය විතරයි. මොකද මට ඕනි වුණා මම කේක් හදන විදිය සම්පූර්ණයෙන්ම වචනයෙන් පැහැදිලි කරන ගමන් මං කොහොමද මොන ඉන්ග්‍රීඩියන්ස්ද මේකට යූස් කරන්නේ, මොන මෙතඩ් එකක්ද මම යූස් කරන්නේ, කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් මම මේක කරන්නේ කියලා ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මේ ක්‍රමේ වැරදි වෙන්න පුළුවන්, හරි වෙන්න පුළුවන්. මම කිසිම ක්ලාස් එකකටවත් කෝස් එකකටවත් ගිහින් නෙමෙයි මේ ක්‍රමය හොයාගත්තේ. මේක මම YouTube එකෙන් සහ මගේ අයිඩියාසුත් එකතු කරලා ඉස්සෙල්ලා මගේ අක්කා කේක් හැදුවා. එයාගෙනුත් අයිඩියාස් අරගෙන මමම හොයාගත්ත ක්‍රමයකට, මමම හදාගත්ත ක්‍රමයකට තමයි මගේ මේ කප් කේක් ටික හැදෙන්නේ. ඉතින් මං මුලින්ම වීඩියෝ එකේ ඉස්සෙල්ලම මෙන්ෂන් කරලා තියන්නම් මම පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. දැනට මම ඔයාලට වචනෙන් කියන්නම්. මම මේකට පාවිච්චි කරන්නේ පිටි, පාන් පිටි, එතකොට සීනි, සුදු සීනි, ඊට පස්සේ ඇස්ට්‍රා තමයි බටර් එක විදියට යූස් කරන්නේ. ඊට පස්සේ ඔකට වැනිලා, බේකින් පවුඩර්, බිත්තර ඔය ටික තමයි එකතු කරගන්නේ. එතකොට මේකේ එක ටිප් එකක් තියෙනවා මම ඔයාලට ඒක කියන්නම්. ඒක අපි කප් කේක්ස් හදන ප්‍රමාණයක් තියෙනවනේ. දැන් මම හදන්නේ ගොඩාක් වෙලාවට 30ක් එකපාර හදනවා. ඒ 30 හදන්න මම ගන්න හැම ඉන්ග්‍රීඩියන්ට් එකෙන්ම බේකින් පවුඩර් සහ වැනිලා ඇරුණම අනිත් හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම සමාන බරකින්, සමාන ක්වොන්ටිටි එකකින්, සමාන මෙෂර්මන්ට් එකකින් තමයි ගන්නෙ. හරිද? ඒ කියන්නේ මුලින්ම අපි සීනි ටික කිරා ගන්න ඕන ග්‍රෑම් ගානකට. මම ඔයාලට 15ක් හදන මෙෂර්මන්ට් එක කියන්නම්. කප් කේක් 15ක් මම හදන මෙෂර්මන්ට් එක. මොකද මම 15 වෙන් කරගෙන තමයි 30 හදාගන්නේ. ඒක නිසා මම කප් කේක් 15ක මෙෂර්මන්ට් එක කියන්නම්. එතකොට ඔයාලට ඒක ඩබල් කරලා කප් කේක්ස් 30ක මෙෂර්මන්ට් එක හදාගන්න පුළුවන්. මෙතනදී කප් කේක් 15ක් හදාගන්න මම මුලින්ම කරන දේ තමයි සීනි, සුදු සීනි අරගෙන ග්‍රෑම් 220ක් කිරා ගන්නවා. සුදු සීනි ග්‍රෑම් 220ක් කිරාගෙන ඒක බ්ලෙන්ඩ් කරගන්නවා කැට ගතිය නැතුව පවුඩර් එක විදියට හැදෙනකම්. හරිද? සුදු සීනි. ඊට පස්සේ පිටිත් ග්‍රෑම් 220ක් කිරාගෙන ඒකට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගෙන ඊට පස්සේ පිටි ටික හොඳට හලා ගන්න ඕන. හරිද? ඒ තමයි දෙවෙනි ස්ටෙප් එක. ඊළඟට තුන්වෙනි ස්ටෙප් එක බිත්තර කිරා ගන්න එක. බිත්තරත් ග්‍රෑම් 220ක් වෙන්න කිරා ගන්න ඕන. එතකොට මට නම් සාමාන්‍ය ලොකු බිත්තර 4ක් විතර යනවා ග්‍රෑම් 220ක් වෙනකොට. හරිද? ග්‍රෑම් 220කට සාමාන්‍ය ලොකු බිත්තර 4ක් විතර යනවා. ඊට පස්සේ දැන් අපි සීනි හරි, පිටි හරි, බිත්තර හරි, ඇස්ට්‍රාත් මේ විදිහට ග්‍රෑම් 220ක් වෙන්න කිරා ගන්න ඕන. එතකොට ඔන්න ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් 4. සීනි, පිටි, බිත්තර, ඇස්ට්‍රා. ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් 4 සමාන බරකින් අපි කිරාගෙන තමයි මේ කේක් හදාගන්න ඕන. මොකද එතකොට සොෆ්ට් අර thickness එක කියන්නේ අපි ඒ කියන්නේ හරිම මෘදුව රසට, එතකොට ගල් වෙන්නේ නැතුව හරි සොෆ්ට් එකට අපිට මේ කේක් එක හදාගන්න පුළුවන්. එතකොට මම ඔයාලට ඔය කිව්වේ මම කේක් 15ක් කප් කේක්ස් 15ක් හදාගන්න මම මෙෂර් කරලා ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණය. එතකොට දැන් මෙතන වීඩියෝ එකේ පේන්නේ මම දෙවෙනි වතාවට මට මතක විදිහට මම දෙවෙනි වතාවට ඒ කියන්නේ දෙවෙනි 15 පළවෙනි 15ට මම කිරාගෙන එඩිට් කරගෙන ඉවරයි. දෙවෙනි 15ට බටර් ටික මෙෂර් කරගත්තා. ඊට පස්සේ අපි අර බ්ලෙන්ඩ් කරගෙන තියාගන්නවනේ සීනි ටිකක්.
අන්න ඒ සීනි ටික තමයි අපි කේක් එක හදන බෝල් එකට ඉස්සෙල්ලම දාගන්නේ. බ්ලෙන්ඩ් කරලා අර කැට ගතිය නැති වෙන්න පවුඩර් එක වගේ හදාගෙන අපි බෝල් එකට ඉස්සෙල්ලම සීනි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට උඩින් අපි එකතු කරගන්නේ හිරාගත්ත බටර් ටික. අපි බලමු දැන් කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ඔය තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගත්ත සීනි ටිකට උඩින් බටර් ටික ඇඩ් කරගෙන තියෙන විදිහ. දැන් ඔන්න අපේ ලෑස්තිය පිටි ටික හලාගන්න. මේක මම පිටි ගාන්ට ප්‍රමාණය මැනගෙන ඊට උඩින් බේකින් පවුඩර් ඇඩ් කරගෙන තමා තියෙන්නේ. දැන් ඒක පිටි ටික අපි හලාගන්නවා මේ විදිහට. හොඳ පෙනීරයක් ගන්න ඕන. මොකද එතකොට හොඳට අපිට පිටි ටික හලාගන්න පුළුවන් කැට හිටින්නේ නැති විදිහට. පිටි ටික හලාගෙන ඉවරයි. දැන් සමහරු මේ ඔක්කොම දේවල් ටික එකට දාලා බීට් කරන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට එක එක ඒවා එක එක වෙලාවට දාලා බීට් කරන වෙලාවල් තියෙනවා. හැබැයි මම ඔය බීට් කරන එකේදී නම් ගොඩාක් සැලකිලිමත් වෙනවා. මම ඒ කියන්නේ එකම මෙතඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔන්න මගේ පළවෙනි අර කලින් හලාගත්තේ පළවෙනි කේක් 15ට අවශ්‍ය පිටි ප්‍රමාණය. දැන් තියෙන්නේ දෙවෙනි කේක් 15ට අවශ්‍ය පිටි ප්‍රමාණය හලාගන්න. ඒක තමයි මේ පේන්නේ ඔයාලට. මේක හරිම ඒ කියන්නේ භාවනාවක් වගේ වැඩක්. ඒ කියන්නේ අර ආසාවෙන් කරනකොට ඒකේ මහන්සියක් දැනෙන්නෙත් නෑ. කොච්චර අමාරුණත් එහෙම අමාරුයි කියලා දැනෙන්නෙත් නෑ. ඉතින් හරි ආසාවෙන් කල්පනාවෙන් කරන්න ඕනි දෙයක්. මොකද පොඩ්ඩ එහෙම වෙන්න බෑ දැන්. බැරි වෙලා හරි කප් කේක්ස් ටික oven එකේ තියදී නිින්ද ගියොත් එහෙම. ඒ වගේ වෙලාවල් වලදී සෑහෙන්නෙන් මේ ඒ කියන්නේ දැන් මම ගොඩක් වෙලාවට රැයට තමයි ඔක හදන්නේ. එතකොට නිින්ද ගියොත් එහෙම අඟුරු තමයි කන්න වෙන්නේ පහුවදාට. ඒක නිසා හරිම සැලකිල්ලෙන් කරන්න ඕනි දෙයක්. ඉතින් ඔන්න අපි ලෑස්ති දැන් කේක් හදන වැඩේ පටන් ගන්න. මැනගෙන හැමදේම අයින් කරගෙන තියෙන්නේ. දැන් අපි බීට් කරන්න පටන් ගන්න තමයි හදන්නේ. මේක අනිත් එක තමයි විශේෂයෙන් කියන්න ඕන. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඇඩ් කරගන්නකොට හරිද කේක් එක හදන්න පටන් ගන්නකොට එවෙලේ තමයි මම නං ඒ කියන්නේ මම දන්නේ නැහැ අනිත් අය කොහොමද කියලා. එවෙලේ තමයි මම නං හැමදේම ලෑස්ති කරගන්නේ. මොකද පිටි ටිකට බේකින් පවුඩර් දාලා කලින් හලාගෙන තියාගන්නේ නැහැ. හරිද? එතකොට සීනි ටික බ්ලෙන්ඩර් කරගෙන කලින් තියාගන්නේ නැහැ. එතකොට මොනවද ඇස්ට්‍රා ටිකයි සීනි ටිකයි එකතු කරගෙන කලින් තියාගන්නේ නැහැ. එහෙම නැහැ. මම හැමදේම එවෙලෙම කරගෙන තමයි දාගන්නේ. මොකද නැත්තම් සීනි ටික ටික වෙලාවක් යනකොට වතුර වගේ හැදෙන්න ඉඩ තියෙනවා. මට වෙලා නැහැ තාම නම්. එහෙම වෙනවා. එතකොට නැත්තම් ඔය ගොඩක් වෙලාවට මම දැකපු වීඩියෝස් දෙක තුනකම කියනවා බේකින් පවුඩර් දාලා පිටි ටික තියලා තියන්න එපා කියලා. එහෙම ඒවත් තියෙනවා. ඒක නිසා නමුත් මම නම් කොහොමවත්ම එහෙම ඉන්නේ නැහැ. මම කොහොමත් කේක් එක හදන්න පටන් ගන්නම් ඒ වෙලේ තමයි හැමදේම ලෑස්ති කරගන්නේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න මේ විදිහට මේ එකපාරටම අර දැන් අපි sugar මේ සීනි ටික බ්ලෙන්ඩ් කරගෙන ඒකට උඩින්නේ දාලා තියෙන්නේ බටර් ටික. එතකොට අර බ්ලෙන්ඩ් කරනකොට පොඩ්ඩක් වටේට විසි වෙන ගතියක් තියෙනවා. සීනි උනත් ඩස්ට් එක වගේ යන ගතියක් තියෙනවා. ඉතින් ඒක නොවෙන්න මම ඉස්සෙල්ලම කරන්නේ බ්ලෙන්ඩ් මේ මොකද්ද බීට් කරන්න කලින් ටිකක් අර බීටර් එකෙන්ම
ස්විච් එක ඔන් කරන්නේ නැතුව එහාට මෙහාට කරලා පොඩ්ඩක් කලවම් කරගන්නවා සීනි ටිකයි බටර් ටිකයි. එතකොට ලොකුම ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට මික්ස් කරගන්න පුළුවන්. බීට් කරගන්න පුළුවන්. අහකට යන ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම මම පාවිච්චි කරන තව ක්‍රමයක් තමයි බීට් කරනකොට දෙපැත්තටම බීට් කරන්නේ නැහැ. ඔය මේ බෝල් එකේ ගෑවිලා තියෙන ඒවා ගන්න විතරක් පොඩ්ඩක් බීට් එක නවත්තලා එහෙ මෙහෙ කරලා ගන්නවා. නැත්තම් දෙපැත්තටම බීට් කරන්නේ නැහැ. එකම පැත්තට තමයි බීට් කරන්නේ. එතකොට ওই බීට් කරන අතරතුර බෝල් එක වටේ තියෙන ටික අපේ ස්පැචුලා එක පාවිච්චි කරලා ආපහු මැදට එක තැනකට හදාගෙන තමයි ඊළඟට බීට් කරන්නේ. ඇත්තට මං කියන්නේ ඔය ගෙදර කියන්නේ දැන් ගොඩාක් කාර්යබහුලයිනේ මේ දවස්වල හැමෝම. ඒත් මම කියන්නේ ඔයාලට පොඩි වෙලාවක් අරගෙන ගෙදර අයට කන්න තේ වේලට වගේ පුංචි කේක් කෑල්ලක් හදලා බලන්න. එක දවසක් හැදුවම ආස හිතෙනවා ඔක දිගටම. නිකම් මොකටද හිතෙනවා ඊට පස්සේ සල්ලි වියදම් කරලා කඩෙන් ගේන්න. සෞඛ්‍ය ආරක්ෂිතව අපිටම හදාගන්න පුළුවන්. මේ විදිහට බීට් කරගන්නවා. තාම අපි ඇඩ් කරලා තියෙන්නේ මොනවද? සීනි සහ බටර් විතරයි. ඊළඟ වැදගත්ම කාරණාව තමයි බිත්තර. බිත්තර එකතු කරනකොට මෙන්න මේ වගේ තව භාජනයක් තියාගෙන බිත්තරේ ඉස්සෙල්ලම කඩලා ඒකට දාලා ඊට පස්සේ ඕනි බැටර් එකට අපි බිත්තරේ ඇඩ් කරගන්න. මොකද මම කේක් හදපු දෙවෙනි වතාවේ මම සෑහෙන ලොකු මෝඩකමක් කරා. මොකක්ද දන්නවද? බිත්තරේ හෙම්පිටින්ම කඩලා කෙලින්ම බැටර් එකට දැම්මේ. බලනකොට ඒක සවුත්තු වෙච්ච නරක් වෙච්ච බිත්තරයක්. මුළු බැටර් එකම අයින් කරන්න උනා ඒකෙන්. අන්න ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් බිත්තර හා සම්බන්ධ සියලුම වැඩවලදී කවදාවත් අපි හදන කෑම එකට එකපාර බිත්තරේ ඇඩ් කරන්න එපා. වෙන භාජනයක් අරගෙන බිත්තරේ ඒකට ඉස්සෙල්ලම දාලා ඊට පස්සේ තමයි අපේ බැටර් එකට එකතු කරගන්න ඕනේ. මොකද නැත්තම් ලොකු අපරාධයක්. මං එහෙම් පිටින් බැටර් එකක් අයින් කරා මේ ඒ වගේ වෙච්ච කාරණාවකදී. ඒක එච්චර හිතන්නේ නැතු තමයි මං කරේ. ඒක නිසා පස්සේ අම්මා තමයි මාව මේ ඇඩ්වයිස් කළේ මෙහෙමයි ඔයගේ කිසිම කෑමක් හදනකොට බිත්තර කවදාවත් එකතු කරන්න එපා. ටක් ගාලා බිත්තරේ අනිවාර්යෙන් වෙන භාජනයකට දාලා ඕනි බිත්තරේ මේ කෑම එකට එකතු කරගන්න කියලා. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරනවා. එතකොට මං දැන් බිත්තර 4න් 3ක්ම ඇඩ් කරලා ඉවරයි. මේ අන්තිම බිත්තරේ මං අන්තිම බිත්තරේ ඒකත් ඔය විදිහට ඇඩ් කරගෙන දැන් මේක අපි අර මේ මොකද්ද සීනි සහ බටර් තිබුණ බැටර් එක බීට් කරගන්න ඕන. දැන් බටර් එක කහ පාටයිනේ. කහ පාට බටර් එක සීනිත් එක්ක එකතු වෙලා හොඳට බීට් වෙනවා කියන්නේ සුදු පාටට හැරෙනවා. සුදු පාටට හැරෙනකන් වගේ බීට් කරගන්න ඕන සීනි බටරුයි තියෙන අපේ මික්ස්චර් එක. ඊට පස්සේ බිත්තර ඇඩ් කරනකොට ලොකු වෙලාවක් බිත්තරේ බීට් කරගන්න ඕනේ නැහැ. මොකද බිත්තරේ ඇඩ් කරාට පස්සේ අපිට තේරෙනවා සම්පූර්ණ බිත්තරේම අපේ බැටර් එකට මික්ස් වෙලා කියලා තේරෙනකොට අපි බීට් කරන එක නවත්තලා ඊළඟ බිත්තරේ ඇඩ් කරාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ වැනිලා එකතු කරනකොටත් කවදාවත් අපේ බැටර් එක උඩ තියාගෙන වැනිලා එක මේ විදිහට ගන්න එපා. මේ හැන්දකට අනිවාර්යෙන් වෙන භාජනයකට ලං කරලා බැරි වෙලා හරි අතට ඉස්සලා වැනිලා එක වැන්නොත් සම්පූර්ණයෙන් වැනිලා වැඩි වෙලා ඊට පස්සේ බැටර් එක ඒත් අයින් කරන්න වෙනවා අපිට. ඒක නිසා වෙන භාජනයකට තමයි අපි මේ වැනිලා එක වෙන වාජනයක් යටින් තියාගෙන උඩින් තමයි වැනිලා එක හැන්දට දාගන්න ඕනේ. මම එතන එකතු කරේ වැනිලා තේ හැඳි එකක්. වැනිලා තේ හැඳි එක එකතු කරේ පිටි සීනි බටර් බිත්තර ග්‍රෑම් 220කට. හොඳට මෙෂර්මන්ට් එක මතක තියාගන්න ඕන. ඊට පස්සේ පිටි ටික අපි හලාගත්ත පිටි ටික එකපාර බොග් ගාලා දාලා අපි බීට් කරන්නේ නැහැ. ඒකෙන් පොඩ්ඩ තමයි එකතු කරගන්නේ. බීට් කරගන්නේ ටික ටික පිටි වලින් එකතු කරගෙන. මොකද හොඳට ඒ ටික අපි
බැටර් එකට මික්ස් කරගන්න ඕනි හින්දා. අන්න ඒ විදිහට අර ටිකක් මේ පිටිත් එහෙමයි. පිටි දැම්මට පස්සේ බීට් කරනකොට ටිකක් වටේට විසි වෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒක නිසා මම කරන්නේ බීටර් එක ඕෆ් කරලා ටිකක් බීටර් එකෙන්ම පිටි ටික බැටර් එකත් එක්ක කලවම් කරගෙන තමයි ආයෙත් බීට් කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට පිටි ටිකත් හෙමින් අපි එකතු කරගන්නවා. හරි ලේසි. ඉතින් මේක කියන්නේ පුරුදු වුණාට පස්සේ එහෙම ලොකු මොකුත් මේ අමාරු දෙයක් නෑ. මට නම් අමාරුම හිටගෙන ඉන්න. ඉතින් මේ වැඩේ වාඩි වෙලා කරන්න බෑනේ නේද? ඔය විදිහට බීට් කරගන්නවා බැටර් එක. අපේ බෝල් එකේ වටේම තියෙන ටික ඔක්කොම එකතු කරගෙන බැටර් එකට ඇඩ් කරගත්තා. දැන් අපහු බීට් කරගන්න තියෙනවා. හරි. දැන් ඕන සම්පූර්ණ අපි බීට් කළා පිටි ටිකත් ඇඩ් කරගෙන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඇඩ් කරගෙන අපේ වැඩේ ෆිනිෂ් කරලා ඉවරයි. බැටර් එක ෆිනිෂ්ඩ්. හරිනේ. දැන් අපි ලෑස්ති වෙන්නේ මගේ පුංචි oven එක ඇතුළට එකපාර දාන්න පුළුවන් කප් කේක් 6යි. ඉතින් ඔන්න අපි ලෑස්ති වෙන්නේ කප් කේක්ස් ටිකට මේ අපේ බැටර් එක ෆිල් කරගෙන කප් කේක්ස් අර කප් ටිකට අපේ බැටර් එක ෆිල් කරගෙන ඒක oven එකට දාන්න. දැන් ඔයාලට පේනවා ඇති oven එක රත් වෙගෙන එන්නේ ඇතුලේ අර තියෙන මේ බාර් දෙක රත් වෙලා කියලා පේනවා රතු පාටට මේ දෙක ගන්නට හරි ගිහින් තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට කප් කේක්ස් ටිකේ කප් ටිකට බැටර් එක ෆිල් කරගන්න. මම ඔය විදිහට තමයි මේ හදාගන්නේ. ඒ කියන්නේ පයිපින් බෑග් එකක් අරගෙන ඒකේ පල්ලෙහා කොටස කපලා අයින් කරලා ග්ලාස් එකකට දාලා තියාගෙන තමයි ඔන්න ෆිලිං එක පුරවන්නේ. බැටර් එක ෆිල් කරගන්නේ. ඔන්න ඔය විදිහට තමයි. ඔන්න ඔය විදිහට අපි අපේ වැඩේ ඉවර කරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. ඉස්සරහට තව ලස්සන වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම වීඩියෝ එකක්ම බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ඔන්න ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බලලා ලයික් කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ඒ වගේම යාළුවොත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.